දියවැඩියාව හැදුණු පස්සේ ඔබතුමන් කිව්වර යම් ආකාරයකින් ශිෂ්ණ මුණ්ඩේ වගේ යම් තැන්වල ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කියලා. ඉකිලි ප්‍රදේශවල වෙන්න පුළුවන්, කිහිලි ප්‍රදේශවල වෙන්න පුළුවන්, ගෘද මාර්ගය ආශ්‍රිතව වගේ මේ ගෙඩි හට ගන්නවා සහ ඒව සැරව බිබිලි බවට පත් වෙනවා. මේක සැත්කමක් කරලා ඉවත් කරන්න වෙනවා වගේ කතාවක් තිබෙනවා. මේ ගෙඩි හැදෙන එක වළක්ව ගන්න පුළුවන්ද? හැදුනට පස්සේ මොකද කරන්න පුළුවන් ආයුර්වේදයේ? හැදෙන එක වළක්වා ගන්න කොහොමත් පුළුවන්. අපි මොකද දියවැඩියා රෝගයට කරන පළවෙනි පියවරේදී රෝගියාගේ චර්ම රෝග සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා. ඒකට පිළියම් යොදලාම තමයි මේ වැඩේ පටන් ගන්නෙ. එතකොට මෙතනදී ප්‍රධානම දේ තමයි මේක රක්තගත ප්‍රශ්නයක්. එතකොට රක්තයේ තියෙන විෂමතාවය අනිවාර්යයෙන්ම චර්මයටත් එක් කෙලින්ම බලපානවා. එතකොට සමහර රෝගීන්ගේ ගෙඩි ඇති වෙන්න පුළුවන්, සමහර තැන්වල සුළු සුළුවට කසන්න පුළුවන්, සමහර තැන්වල වර්ණය වෙනස් වෙන්න පුළුවන් හැමේ. ඒ තැන්වල තුවාල ඇති වෙන්න පුළුවන්. අපි මේක වළක්වා ගත යුතුමයි. මොකද තුවාල ඇති වුණාට පස්සේ ලේවල තියෙන සීනි තියෙන කෙනාගේ ලේ කැටේ කිසිම දුර්වල වෙනවා. ඒතර ඒ තුවාලේ දිගටම වැඩි වෙලා ලොකු තුවාලයක් වෙන්න තත්ත්වයටපත් වෙනවා. ඒතර දියවැඩියා රෝගය සම්බන්ධයෙන් මේ සීනි පාලනය කරන බය නැතුව ඉන්න රෝගීන් අන්තිම අසරණභාවයටපත් වෙන්නේ අන්නේ චර්ම රෝග වැඩි වුණාම. රෝගේ හොඳට වැඩි වෙරලා ඇඟිල්ලේ ඉඳන් පටන් ගන්නවා දිගටම කපන්න වෙනවා. ඉතින් ඒක තමයි භයානකම. ඒතකොට හොඳට ඉන්න රෝගියා මැරෙන්නේ නැහැ. නමුත් අර කකුල් අතපය කපුවම මුළු ජීවිත කාලෙම ඔහු දුක් විඳින්න ඕන. ඔහු විතරක් නෙවෙයි ඔහුගේ පවුලයත් දුක් විඳින්න ඕන. ඉතින් ඒක තමයි මේකේ තියෙන භයානකත්වය. ඉතින් ඒ හින්දා අපි කරන්නේ මුලින්ම මේ චර්ම රෝග තත්ත්වය කොහෙත්ම දියවැඩියා රෝගයට එන්න ඉඩ තියන්නේ නැහැ.